hello. Welcome back to my YouTube channel. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම රෝස්. මේ වීඩියෝ එකෙන් ඔයාලට බබත් එක්ක දවසක උදේ වරුව ගත වුණේ කොහොමද කියලා බලා ගන්න පුළුවන්. අද අපි නැගිට්ටේ පාන්දර 5ට. පුතා නම් ඒ වෙනකොටත් නිදි. ඉතින් අම්මා අපි හැමෝටම කිරි හදලා තිබ්බා. කිරි එකක් බීලා වොෂ් එකක් දාගෙන මම බුදුන් වැන්දා. මම ගෙදර හිටියට හස්බන්ඩ් වැඩට යනවනේ. මම ඉතින් ඊට පස්සේ කරේ එයාට වැඩට ගෙනියන්න ඕන කරන යුනිෆෝම්, කෑම, වතුර දේවල් ටික ලෑස්ති කරලා ගෙදර පොඩි වැඩ ටික කරගන්න අම්මට උදව් වුණා. ඒ අතර හස්බන්ඩ් වැඩට යන්න පිටත් වුණා. මම ගේ අතු ගාලා ඉවර වෙනකොටම වගේ චූටි බබා ඇහැරලා ඉතින් ඊට පස්සේ මගේ දවස ගෙවුනේ බබත් එක්ක. කිරි එහෙම බීලා ටික වෙලාවක් මගෙත් එක්ක ඉන්නකොට බබාට නිින්ද ගියා. ඊට පස්සේ තමයි මම උදේට කන්න ගියේ. මම අපේ බබාට කඩල් ටෝයි එකක් ඕඩර් කරා FB page එකකින්. මේක මම ඕඩර් කරලා දැන් මාස එකහමාරකට වැඩි. ඉතින් පාර්සල් එක මට අද තමයි හම්බුනේ. මම බනී කෙනෙකුගේ ෆොටෝ එකක් තමයි ඒගොල්ලන්ට යවුවේ මට මෙන්න මේ විදිහට කරලා දෙන්න කියලා. ඉතින් ඒගොල්ලෝ බේබි සේෆ්ටි යාන් එකකින් මට ඒ නිර්මාණය හරිම ලස්සනට කරලා ඉවලා තියෙනවා. පුතා තාත්තත් එක්ක ඉන්න වෙලාවේ මම මගේ අනිත් වැඩ ටික පටන් ගත්තා. බබාගේ කිරි බොන වෙලාව හරි නිසා මගේ පාඩම් වැඩ ටික ඉවර කරලා මම පුතාට කිරි දීලා එයාව නිදි කෙරෙව්වා. පුතා නිදි අතරේ තමයි මම එයාගේ නියපොතු ටික කපා ගත්තේ. ඇහැරලා ඉන්න වෙලාවට නම් නියපොතු කපන්න අමාරුයි. එයා හරියට දඟලනවා. පුතා නිදි අතරේ මම රෙදි ටික සෝදගෙන නාගන්න ඕන. ඉතින් ඊට කලින් මට හිතුණා අද ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්න ඕනි කියලා. ඉතින් මම ඒකට හැමදාම වගේ ගෙදරදිම තමයි හදාගන්නේ. මම අද ඔයගොල්ලොත් එක්ක මගේ ස්ක්‍රබ් එක කොහොමද හදන්නේ කියලා ෂෙයා කරගන්න හිතුවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ උදේ වරුව ගෙවිලා ගියේ. වීඩියෝ එක ලස්සනයි නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. මගේ ඊළඟ වීඩියෝ එක shopping vlog එකක්. ඉතින් ඒකත් ඔයගොල්ලෝ ළඟටම ගෙන්න ගන්න ඕන නම් bell icon එකත් click කරලා තියාගන්න. bye bye.